SLT Mobitel පුළුල්තම ආවරණයක් සහිත වේගවත්ම මොබයිල් 4G ජාලය. ගඟ අත්දරමා සිහිල් සිනී සැනහි අද සන්තකය අනුහස් ආසිරිගී ඔබ හමුවේමා මුව ගොළුවා ගඟ අත්දර පෙම් කැඳවුම් රස දැහැනේ ඉහ ඉන්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ පිබිදුනි ආශා ඉනිසිලුසේමා සරදුනුවල් ළමැද පොවාලා ඉරනම් පවසනීවා සංසුන් තරමින් නොසැලෙනවද බාලේ බැඳිරන්දම් ඔබ හා ආයේ පැහි තුෂාර සුසුම් පොවා චමත්කාරයේ රන්රේකා අප සැලෙන අදින් දුටුවා ගඟ ඉන්දරදී දෙපොල් පවන් අතරේ සුපුල් සිනා විසිරේ මා අද රහසේ බැඳුනා පහසේ ගඟදිය රැලි නුඹ නාඩන් කිසි දවසේ ගඟදිය සුලි මැද උණුසුම් සුවගැවසේ ඔබ රුව ඡායා සැඟවේ පායා ඔබ රුව ඡායා සැඟවේ පායා ලසන්ත ද සිල්වා 86ක ප්‍රතිශතයක් ලබාගෙන අවසාන මොහොතේ හිමරු බ්‍රාහ්මණගෙන් ප්‍රථම ස්ථානය සොරා ගන්නවා. ආදරණීය දියණියන් දෙදෙනාගේ උණුසුම් ප්‍රතිචාර ආදරය මේ වෙලාවේ දෝරේ ගලා යද්දී
කවුද අදහසක් ඉදිරිපත් කරන්න කැමති? අමල්. ලසන්ත ඇත්තටම ඔබ මුලින් රේසල් වල ගායනා කරන වෙලාවේදී ඇත්තටම මම හිතියේ නෑ මගේ හිතේ තිබුණේ නෑ ඔබ හරියට අද මේ ලයිව් එකේ සිං කරයි කියලා. ඇත්තටම එහෙම හිතුවේ නෑ මම. නමුත් මම ගීතය අහගෙන යනකොට නමුත් ඔබට ඉතාමත් ලස්සන කටහඬක් තියෙනවා. ලස්සන කටහඬක්. ඒක හරි මාරු. ඒක විඳින්න පුළුවන්. හැබැයි නමුත් ඔබ කිව්වා වගේම මොකද එක පැත්තකින් බැලුවා රියසල්ස් වලදී බැලුවා මම දැන් ඔයා සිං කරන පිළිවෙල සහ ඔයාගේ කොහොමද සෝං එක මේ ඒ පර්ෆෝමන්ස් එක කොහොමද වෙන්නේ ඔයා කොයි විදියටද ස්ටේජ් එක හසුරවන්නේ මේ කියලා. නමුත් මේ ඔයාගේ හැටි ඒ හැටියින්ද තමයි අන්තිමට නමුත් ඒ හැටිත් එක්ක ඔබ ගීතය ගායනා කරුවා ඉතාමත් රහට පොඩි පොඩි සුළු සුළු දේවල් ටිකක් තිබුණා අන්තිම හරියේ නමුත් මගේ ලකුණු හත ඔයාට නොදින්න උවමනාවක් නැහැ. ඒ ලකුණු හත දෙන්න පුළුවන් හින්දා තමයි ලස්සන ලකුණු හත දුන්නේ. ජය වේවා. Thank you. ශිහාන් ලසන්ත ඊවතාව වගේම තමයි නේද? හම්බෙච්ච ටාගට් එක ලොකුයි. හැබැයි එතනින් උඩට අඩිය තියන්න පුළුවන් වුණා. ඒකට ශක්තිය අපෙනුත් ජනතාවගෙනුත් හම්බුණා. මම හිතනවා ඒකට ප්‍රධානම හේතුව ඔබේ හඬ. ඒ හඬ මම හිතනවා අපේ පරම්පරාවේ අපේ කුලේ දැවැන්ත හඬක්. ඒ බද්ධ වීම ලේ සම්බන්ධය ජනතාවට හරි එකතුවක් තියෙනවා. හැබැයි මේ හඬ ඔබේ හඬ. ඒකට මම වග කියනවා මොකද ඔබ අපිත් එක්ක වැඩ කරනවා, ඔබ අපිත් එක්ක කතා බහ කරන නිසා. මේ ඔබ උපතින් ගෙන හඬ. මම හිතනවා මේ ආශිර්වාදය ලැබෙන්නේ ඒ හඬට. ඒත් එක්ක තරඟකාරීත්වය නිර්මාණය කර ගැනීම සහ තරඟකාරීත්වය ඇතුලේ සටන් කිරීම ඔබේ දක්ෂතාවය. ඒක කොහොමද වෙන්නේ කියන එක ඔබ තීරණය කරන්න. හැබැයි අපි ආදරය කරන්නේ ඔබේ හඬට. ඒ නිසා තමයි අද මේ විදිහට ඔබව ජයග්‍රහී ලීලාවෙන් දකින්න වෝට් කළේ. ජය වෙන්න ඕන. හොඳයි ලසන්ත